ඒක මුඩට නෑනේ. අනේ නේ ඕම නෙමෙයි බං අපි බූට් කෑවේ. අවුරුදු 4ක් ලව් කරා. අවුරුදු 4ක් ලව් කරපේකි මගේම සහෝදරයා වගේ දු. මගේම යාළුවත් එක්ක පැනලා ගිහින් ආතල් ගත්තා. අද ඒකේ ජීවිතෙම මම දිගෙවුවා. ඒකට කාලකන්ණි ලෙඩක් හෙල්ලන්න. ඒත් සාධාරණ ආදරය කරපු මම අද ජීවත් වෙනවා. මොනට මොන ගෑනා මගේ මිතුරා මෙතන ඉඳී යන්නේ ඔබම ඇරදා ගිය බව වදනින් ගොම කියන්නද මගේ පනේ දුකයි සැපයි නැද්දේ ඔබට මගේ පපුයි ආදිරේ වඩේ පුවක් නැද්ද? තියෙනවා ඔත් එක පුතෝ. තියෙනවා. වඩේ පුවක් නැද්ද? තියෙනවා මගේ අම්මා තොපේ. නිකම්ම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නේ නැතුව channel එක subscribe කරලා නැත්නම් subscribe කරපල්ලා. බෙල් එකත් ඔබපන්. ඒ අර මහේකාගෙන් ඉල්ලගනින් අර ඉන්නේ බෙරවාය දන්නවත් තොපි. කොහෙද බෙරවායක් තොපේ ඉන්නේ? බෙරවාය. තොපේ බෙරවායෙක් ඉන්නේ. කොහෙද ඉන්නේ? තොපේ මහේකා බෙරවායනේ යකෝ මේ බදුල්ලේ ඉන්නේ මහේකා බෙරවාය. මේ ව්‍යංගෙන්ද කිව්වේ උණු හරපනේ මේ කියන්නේ දන්නේ නැද්ද තොපි? කොහේ මොකේ? මහේකා තොපේ මහේකා බෙරවාය. මේක ඉන්නේ බෙරවාය. උඹට මහින්න ඇල්ලස්නේ. තොපි මහේකු තොපි බෙරවායනේ. පාල්මේදුර 99 ගියේ නැත්නම් ආයේ පුවක් කඩ කරලා තමයි ඉන්න වෙන්නේ. ආ තොපි බෙරවායන්ට තොපි බෙරවායන්ට 99 පාල්මේදුර ගියේ නැත්නම් පුවක් කඩේ තමයි ආයේ. තොපේ මහේකා කවුද කියලා 99 ගියේ. 99 නැත්නම් වඩේ පුවක් තමයි. emotional damn it දැන් ඉන්නේ ජුන්ඩෝ. දැන් මං කුපාඩි නෑ කියලා දැනගන්න ඇති. ඊට සේවන් නෑ ශිෂ්ට ජුන්ඩෝ. කැරිවේසියු ජුන්ඩෝන්ට අපි රෙස්පෙක්ට් කරන්න ඕන නේද? කොච්චර වුණත්. ජුන්ඩෝ එපැයි ඉතින්. ජුන්ඩෝත් ඉන්න ඕනේ. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක්ද කවුද කතා කරන්නේ? රාමඤ්ඤිකාය හාමුදුර කෙනෙක් වුණා පිළිවෙලක දින් ඒක රාමඤ්ඤිකාය කියලා. ඇයි මේබඳු ඇයි ට්‍රැක් බමුන්ට ඒකට අපිට කියන්න තියෙන්නේ අද සමුගන්නවා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ මාධ්‍යකරුවාට අවසන් බොහොමන් දක්වන්න රජයේ නියෝජනයක් මේ වනතුරු නොපැමිණි සම්බන්ධව අපි කනගාටු වෙනවා නලින්ජේ සාව. හවද? ඒක කවදාද? මීගමුව පාක් සැපසක් වාඩි වෙන්න බොස් කොලනිය ගම 490 බූට් එකයි මොස්තරේ සාරියපුර පිළිකන්නේ ළඟට නෙවෙයි හොඳට විසිල් එකයි බල්ඩි දෙකයි උඹේ මරණෙට අඩෝ කොලනිය ගම 490 රූට් එකයි මොස්තරේ සාලියපුර පිළිගන්නේ ළඟට නෙවෙයි හොඳට විසිල් එකයි බල්ඩි දෙකයි උඹේ මරණෙට okay ප්‍රේමදාස මහත්තයා අපි ආදරය කරපු ගහන්න අප්පුඩියක් එතුමා බලාගෙන ඉන්නව නම් අද අපි දිහා සන්තෝෂ වෙයි. එක්සත් ජාතික පක්ෂේ සාමුලින්ම විනාශ කරා. අප්පුඩි ගහන්න එපා බං සාමුලින් විනාශ කරා කියලා කිව්වේ. සීගිරියේ පඩිපෙළ සපත්තු වලට ගෙවිලා ඒක හොයාගත්ත අපේ ඇමතුමාට ප්‍රණාමය. උමාවේ හිල හොයාගත්තෙත් ඕගොල්ලෝ, ඊට පස්සේ පැල්ම හොයාගත්තෙත් ඕගොල්ලෝ, පෝට් සිටියේ ගල් හොයාගත්තෙත් ඕගොල්ලෝ, අම්මන්තොට ගල හොයාගත්තෙත් ඒගොල්ලෝ, මල්වතුයේ මඩකලපුවේ මෝදර බැස්සුවෙත් ඕගොල්ලෝ, නිල්වලා ගඟ නිදි කළෙත් ඕගොල්ලෝ, සීගිරියේ පඩි ගෙවිලා සපත්තු දාලා දාස් ගානකට පස්සේ හොයාගත්තෙත් ඕගොල්ලෝ. රෙස්පෙක්ට්. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. දැන් ඉස්සර අරක්කු බෝතලේ 4 දෙනා 5 දෙනා ගැහුවා. දැන් අපිට බෝතලේ දෙන්නටත් මදි. මේකට මොකක් හරි අදාළ බලධාරීන් නිසි පියවරක් අරගෙන මැදිහත් වෙන්න. මේ අරක්කු වල සැර බහලා කරලා තියෙන්නේ. දැන් බිව්වට වදින්නේ අපිට. දැන් අපිට 3 කාලයකටවත් වඩා යන්න ඕනේ. දැන් බෝතලයක් ගෙනල්ලා හැමදාම දෙන්නේ 3 දෙනා සෙට් වුණොත් එහෙම මහරයා තව ඒවා හොයාගෙන යන්න ඕනේ. ජනාධිපතිතුමා හරි මැදිහත් වෙන අදාළ බලධාරීන් මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න.
අපි ගෙවන ගානට අපිට බඩුව දින්නේ ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. චුට්ටක් නිපුන් අයියේ මං හැමදාම ඉල්ලනවා වගේ සතුට දෙවියන්ගෙන් ඔයා දැන් ඉන්න කෙනත් එක්ක hina වෙලා හැමදාම ඉන්න. එයාගේ පොඩි හරි සීරීමක් හරි වුණොත් මං ළඟට එන්න මං ඔයාව ආදරෙන් බලා ගන්නම්. ට්‍රැක් බමුන්ට මගේ මේ වැටෙන හැම කඳුරක්ම ඔයාගේ සතුටක් වෙන්නම් කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ මැනික. ඉන්න තැනක යත් එක්ක සතුටින් ඉන්න මට ඔයාලට පුළුවන් ඒත් මං ඉන්නම විතරක් මේ පණුවේ කොටා ගන්න බෑනේ මම. පණුව ඉන්නේ බෑ කොටන්නේ. කුසි කර්මයේ ටීචර්ගේ ඔළුවේ ගහන්නේ මම උදැල්ලා. ඕන පෙතපසක පණුවේ කින්න පුතා. කියන හුත්ත. වික්‍රමසිංහ අගමැතිතුමාට වඩා ලොකුයි මගේ අයියා රෙනෝද සිල්වා. මොකද නම රෙන මොන සිල්වාද? නෑ රෙනෝ සිල්වා නෙමෙයි. රෙනෝද සිල්වා. මොන සිල්වාද? අපහාස කරන්න බා රෙන සිල්වා නෙමෙයි මහත්තයෝ රෙනෝද සිල්වා. සුබ අලුත් අවුරුද්දා. ඔකට කොහෙන්ද? අපි මේ මීඩියයි. මොන මීඩියද? අපි රූපాయని හිරු දෙරණ. අපෝ මහින්දගෙන් ගිහලා වහන්න. නෑ මැඩම් මම මහින්දනේ කන්ට්‍රෝල් කරන්නේ ඔයගොල්ලන්. මැඩම් කොහොමද මම දැන් සබ් පිටියදද? මේ දැන් සබර් කරනවද? හරි. නෝ කමෙන්ට්. හරි හරි. ඒ රසායන පොර අයිනත් ගෙන්නන්න හදනවා. ඒක සම්බන්ධව මේ ඔයාලට පිස්සු දැයිසේ මේ වගේ තැනක මේ දේශපාලනය කතා කරන්නේ. විජය කුමාර තුංගයන් අහිමි වීමෙන් මම දෙරණා හිරු. ඔයි. තුමියගේ සහාය කොහොමද දෙන්නේ? ඔයා මොන channel එකෙන්ද? අපි channel කිහිපයක් නේ. කිහිපයක් වෙන බෑනේ අහිරු. අනිත් එක මොකද? දෙරණ. තග්ගෙඩි පුකවල් වලට නගලා පුග්ගෙඩි පලන මම තමයි මහ පග්ගෙඩියා ධනරාජා. What is this flag? Oh, this one is Saudi Arabia. කියන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. සල්ලි වෙනුවෙන් මෙයාත් ගෑන් කෙනෙක්. එතකොට මෙයා සල්ලි වෙනුවෙන් මෙයා කොච්චර බලන්නකෝ ළමෙක්ට අපහාස කරන්න තරම් මාර පහත් මෙයා ඇත්තටම. මෙයා මේකේ සම්පූර්ණයෙන්ම මං කියන කතාව දෙන්නන්නේ. හරිද? මේ බලන්නකෝ. ඇත්තට මෙයා ලැජ්ජ නැද්ද? මෙයා ගැහණියෙක් නේද? ඒ කියන්නේ මෙයා කවදාරි අම්මා කෙනෙක් වෙන්න ඉන්නව නේද? මෙයා මගේ ඉන්න තැන දරුවෙක් ඉන්නවනේ. එතකොට ඔයාගේ දරුවා අරගෙන හිඟා කණ්ඩ. නැත්තම් ඔයාගේ අම්මා ඉන්නවනේ. දැන් තාත්තා නැහැනේ ඔයාගේ අම්මා ඉන්නවනේ අම්මාවත් මේ කියන්නේ අම්මව දාලා හරි ගා කන්න මගේ දරුවන් දාලා ගා කන්න එපා මනීෂා Psych! That's the wrong number! ඒ මල්ලි උඹ කව රුපියල් 100ක් නැද්ද නෑ බං මට ගෙදර ගිහිල්ලා එන්න ඕනේ බං ඇයි මේ මේක ඉන්න බෑලු අරන් එන්න ඕනේ ගෙදරින් අරන් එන්න ඕනේද අය ගෙදරින් බයිවන්ට ඕනේද ටීවිල් එක මෙතන ඉඳලා එන්න ටීවිල් එක ලයිව් බෝල්ට් එකේ ඉඳලා එන්න රුපියල් 10000ක්වත් ජනි කොහෙටද දෝනිට ඉන්න කියනවා හෙට වෙනකම් ඇයි දෝනි මොකද කියන්නේ හරි මොකද අයියෝ කරගන්න වැඩ නැහැ මට हाँ एन्ना हरी
දාලා කිව්වනේ මට දෙන්නකො මං තෙල් නිකන් ගේන්නම් කියලා. ඒතර සෞදි අරාබියෙන් මේ සජිගේ කට ඇරලා තෙල් ගහනවද පුකෙන් ලංකාවට එන්න. තෙල් ටික. I just want you බලන්න මාදිහා කියන්න චේතන හදන්නේ මාලිකා කඩාගන්න බෑ මගේ අත දිගනේ අනේ තවල මං එදා තුවක්කුව ගෙනිච්චේ. ඕකේ. ගෙනිච්චේ නෑ. ඒක බං වෙපන් එක අරගෙනවත් ගියේ නෑ. මොඩයක් එක්ක. මොකද ඒතර මොකද්ද අල්ලගෙන මගේ පවුච් එක මගේ ස්ලිං බෑග් එක මම මේ ස්ලිං බෑග් එක අයියා මෙහෙම අල්ලගෙන ඉන්නවා. මෙතන මොකක්ද තියෙන්නේ ස්ලිං බෑග් එක ඔයාලට බෑග් එකේ මොකද්ද අල්ලගෙන මුකුත් අල්ලගෙන නෑ මම මේ විදිහට අරගෙන ඉන්නේ ඔතේ වලට zip එක ඇරලා. zip එක ඇරලා තියෙනවා මම මේ විදිහට අල්ලගෙන ඉන්නවා මම අර මම එදා ඔයාලට කල් කරලා කිව්වා ඔයා මගේ මොකද්ද බං ඔබ පිස්තෝලයක් තියෙනවා වගේ ඇක් කරාද මම සමහරක් වෙලාවට මගේ ගහන සමහර ෆොටෝ ඒ අවස්ථාවේ මිනිස්සු ඒක අර මන් දන්නේ ඇයි කියලා මිනිස්සු හිතන් ඉන්නවා මම නිකන් මේ බිල්ලා වගේ එහෙම මේ ඉන්නේ කියලා නමුත් ඒ මගේ නැචරල් මම හරි හරි හොගයා ගයියා මේ ගාඩි නුත්තෝ ඔය කොහෙද යන්නේ ඒ යන්නේ බෑ පාරක් ගමු. අනාගියද හොඳ නවනේ. අපි කන්නේ නැද්ද? මෙහෙම ඉන්නවා අපි කන්නේ.